පෘථිවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 71% පමණ තියෙන සාගරය. ඒත් අපි ඒ සාගරය ප්‍රධාන සාගර 5ක් ලෙස නම් කරනවා. ඔයාලා මීට කලින් හිතලා තියෙනවද ඇයි මේ එකම සාගරය විවිධ නම් වලින් හඳුන්වන්නේ කියලා? ඒකට විවිධ හේතු ඉදිරිපත් කරලා තියෙනවා. සාගර දෙකක් හමුවන කලාපවල බැලූ බැල්මට ජලය මිශ්‍ර වෙන්නේ නැහැ වගේ පේන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇට්ලාන්ටික් සාගරය තමයි ලවණතාවය වැඩිම සාගරය. ඒ කියන්නේ ඝනත්වයත් වැඩි. පැසිෆික් සාගරය ඊට සාපේක්ෂව ලවණතාවය අඩුයි. ඒ වගේම ඇට්ලාන්ටික් සාගරය බොහෝ විට පැසිෆික් සාගරයට වඩා උණුසුම්. විශේෂයෙන් නිවර්තන කලාපවල. උණුසුම් ජලය සීතල වතුරට වඩා ඝනත්වය අඩු නිසා මේ උෂ්ණත්ව වෙනසත් ඝනත්ව වෙනසට බලපානවා. ඒ වගේම සාගර ප්‍රවාහ එහෙම නැත්නම් දියවැල් මගින් තමයි උණුසුම් හා ශීත ජලස්කන්ධ මිශ්‍ර කරන්නේ. මේ සාගරවල වර්ණත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට භෞතිකව පේන්නේ සාගරය එකිනෙකට මිශ්‍ර නොවි තියෙනවා කියලා. ඒත් ඒවා ක්‍රමයෙන් මිශ්‍ර වෙනවා. සාගර දෙකක් හෝ ගංගා දෙකක් එකතු වෙන තැන්වලදී ගංගාවක් මුහුදට වැටෙන තැන්වලදී මේ වගේ ජලස්කන්ධ වෙන්වෙන්ව තියෙනව දකින්න පුළුවන්.